ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් රසම රස රෙසිපියක් අරගෙන ආවා. මේ තමයි අලපොන්ඩා. අපි බලමු මේ රසම රස අලපොන්ඩා එක කොහොමද හදන්නේ කියලා. මේ අලපොන්ඩා එක නම් මාරම රසයි. ඔයාලත් හදලා බලන්න ඕන රෙසිපි එකක්. කඩේ රසටම ඔයාලට මේක පහසුවෙන් හදාගන්න පුළුවන්. මං අලපොන්ඩා හදන්න අල ග්‍රෑම් 500ක් අරගත්තා. ඔයාලා මේ අල හොඳින් පිරිසුදු කරගෙන ලුණු ටිකක් දාලා තම්බ ගන්න. අල ටික තැම්බෙනකන් අපි අනිත් දේවල් ටික සූදානම් කරගමු. ලුණුයි අමිරිසුයි දෙක කුටා කෑලි වලට කපා ගන්න. කපාගෙන මේ ටික බෙන්ඩර් කරගමු. මේකට කරපිංචා ටිකකුත් ඔයාලා දාගන්න. දැන් ඔයාලා වියලි මිරිස් කරල් 5ක් 6ක් පොඩියට මේ විදිහට කපා ගන්න. සූදුරු තේ හැන්දකුයි අඹ තේ හැන්දකුයි අරගන්න. ඔන්න අපේ අල එකත් තැම්බිලා ඉවරයි. තැම්බුණ අල ටිකේ අපි පොතු ටික අයින් කරගමු. තම්බල පොතු ටික අයින් කරගත් අල ටික ඔයාලා මේ විදිහට පොඩි කරගන්න. දැන් ඔයාලා තාච්චියකට තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාට පස්සේ අඹයට ටික දාගන්න. ඉන්පසු සූදුරු ටිකයි පොඩියට කපාගත්ත වියලි මිරිස් ටිකයි ඒකටම දාගන්න. මේ ටික හොඳට පැදීගෙන එනකොට අපි හදාගත්ත ලුණු මිරිස් මිශ්‍රණය ඒකට දාගන්න. දැන් ඔයාලා මේකට පොඩි කරගත්ත අල ටිකක් දාගෙන හොඳින් කලවම් කරගන්න. ඔයාලා මේකට ඔයාලට උවමනා ප්‍රමාණයට ලුණු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, සරක් කුඩු ටිකක් දාගෙන හොඳින් කලවම් කරලා මේකේ තෙත ගතිය හිතෙනකම්ම ලිපේ තියාගන්න. අඩු ගෙන්දරේ තමයි ඔයාලා මේක ලිපේ තියාගන්න ඕන. දැන් ඔයාලා මේ අලබොන්ඩා එක හදන්න අලවල තවර ගන්න ඕන. කඩල මිශ්‍රණය හදාගමු. ඒකට මම කඩල ග්‍රෑම් 150ක් වගේ අරගත්තා. ඒකට ගම්මිරිස් කුඩු ටිකකුයි ඔයාලට වමනා ප්‍රමාණය ලුණු ටිකකුයි කහ කුඩු ටිකකුයි දාලා හොඳින් කලවම් කරගන්න. ඊපස්සේ ඔයාලා මේකට වතුර ටික ටික දාලා හොඳට මේක කලවම් කරන්න. ඔයාලට කහ පාට අඩුයි වගේ නම් තව කහ කුඩු ටිකක් මේකට දාගන්න. මේක ඔයාලගේ කඩල පිටි කැට කැට වගේ හිටලා තියෙනවා නම් මේ විදිහට පෙරා ගන්න. ඔන්න අපේ කඩල පිටි පේස්ට් එක හදාගෙන ඉවරයි. දැන් අපි අලබොන්ඩා හදාගමු. අල ටික ඔයාලා ලිපෙන් බාලා ටිකක් වෙලා නිවෙන්න තියන්න. නැත්නම් ඔයාලට මේක බෝල කරගන්න බෑ රස්නේ නිසා. මගේ අල එක නම් ගානට නිවිලා තියෙන්නේ. ඔයාලා මම මේක හදන සයිස් එකේ බෝල හදාගන්න අල වලින්. ඔයාලා තාච්චියකට තෙල් ටිකක් දාලා මේක රත් වෙන්න තියලා දැන් අපි අලබොන්ඩා එකේ කඩල මිශ්‍රණය තවරගමු. ඔයාලා මේ කඩල පිටි මිශ්‍රණය හදනකොට ගොඩක් ඝනකමට මේක හදාගන්න. මේ විදිහට තවරගෙන ඔයාලා මේක රත් වෙලා තියෙන තෙල් එකට දාගන්න. විනාඩි 2-3ක් යනකොට මේක හොඳට බැදෙනවා. එතකොට ඔයාලා මේක බා ගන්න. මේ අලපොන්ඩා එක කන්න සම්බෝලයකුත් හදාගත්තා. මේක මං හැදුවේ සුදු ලුණු, කොච්චි, ලුණු, කරපිංචා, පොල් ටිකක්, ආය මේකට ගම්මිරිස් කුඩු ටිකකුයි
සෝදුරු ටිකකුයි දාගත්තා. ඔයාලට උවමනා ප්‍රමාණයට ලුණු ටිකකුයි දාලා වතුර ටිකකුත් දාලා හොඳට බෙන්ඩර් කරගන්න මේක. දැන් ඔයාලා මේකට දෙහිටියකුත් දාලා හොඳට කලවම් කරගන්න. ඔන්න අපේ රසම රස අලබොණ්ඩ එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක රස බලන්න. මේක රස පාට තියනවා වගේම ගොඩාරියක් රසයි. ඔයාලා අනිවාර්යෙන් මේක හදලා බලන්න. කරපිංචා කොළ ටිකකුත් බෙදලා මේකට මම දාගත්තා. ඉතින් නැගතිම දවසක මේ වගේ රසම රස රෙසිපියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එතකන් ඔයාලට සුබ දවසක්.